අයිබෝන් කියලා පිළිගන්නවා සියලුම tech.lk YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ YouTube sub to sub කරොත් ඔයාලගේ channel එකට මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඉතින් sub to sub කරන්න ලොකුම හේතුව තමයි monetization enable කරගන්න එක. ඉතින් කට්ටිය හිතාගෙන ඉන්නවා sub to sub කරලා subscribe 1000 සම්පූර්ණ කරගත්තාම watch times ගන්න නිකම්ම එයි කියලා. ඉතින් ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ sub to sub කරන concept එකේදී වෙන්නේ ඔයා මාව subscribe කරන්න මම ඔයාව subscribe කරන්න. ඉතින් මේ විදිහට groups හදාගෙන කට්ටිය sub to sub කරනවා. එහෙම කරපුවාම අතරම මෙතන genuine audience එකක් නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ මම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මම link එක යවනවා තව කෙනෙකුට. එයාට subscribe කරන්න කියලා. ඉතින් එයා කරන්නේ අර link එක click කරපු ගමන්ම channel එකට ගියා. subscribe කරා නැවතතරයක් එයාගේ වැඩේ කරගත්තා. ඒතර එයාත් මට link එක එවලා මම subscribe කරා. ඒ විදිහට කරගත්තා. ඉතින් මේකෙදි වෙන්නේ ඇත්තටම audience එකක් හැදෙන්නේ නැහැ. වෙන්නේ subscribe count එක වැඩි වෙන එක විතරයි. ඒතර YouTube algorithm එකෙන් බලනවා විතර subscribers ලා ගන්න වැඩි වෙනවා තමයි. ඒනොට views වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ කට්ටිය දැනගන්නවා මේක මොකක් හරි cheat එකක් කියලා. කියන්නේ මේක පුරු හොර වැඩක් කියලා තමයි කට්ටිය හිතන්නේ. ඒතර ඒ කට්ටිය කරන වැඩේ තමයි sub to sub මුලින්ම වැඩි වෙනවා. ඒ කියන්නේ අද තියෙන subscribers ලා අද 10 දෙනෙක් හිටියොත් 20ක් වෙනවා 30ක් වෙනවා. එහෙම වෙලා ඉවරලා සතියක් විතර ගියාට පස්සේ එකපාරටම subscribers ලා 10ක් 15ක් එකපාරට අඩු කරලා දානවා. ඉතින් මේක මටත් වෙලා තියෙනවා මුල් කාලේදී. ඉතින් මමත් මේකේ මුලින්ම හේතු දෙන්න හිටියේ නෑ. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ වගේම තමයි sub to sub කරනකොටත් එක්ක කරන අනිත් වැඩේ තමයි සමහර කට්ටිය කියනවා දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ මම. ඔයා මේ link එකෙන් ගිහිල්ලා වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න කියනවා. මමත් ඔයාගේ වීඩියෝ එකකට like එකක් comment එකක් දාන්නම් කියලා. ඉතින් මම යවන වීඩියෝ link එකට යා ගිහිල්ලා එයාට කිසිම ඕනාවක් නැහැ මේ වීඩියෝ එක බලන්න. එයා කරන්නේ ඊග මම like එකක් comment එකක් දාලා නැවත back වෙනවා. ඉතින් back වුණාම YouTube algorithm එකෙන් බලනවා මේ මිනිස්සයා මේ වීඩියෝ එක බලලා ඒ කියන්නේ වීඩියෝ එකේ තප්පර 10ක්වත් බැලුවේ නැහැ. අටුම comment එකක් like එකක් දැම්ම එක ඇත්තයි. ඒ වුණාට වීඩියෝ එක බලන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි දැන් 10 දෙනෙකුට යවුවොත් 10 දෙනා මේ වැඩේ තමයි කරන්නේ. ඉතින් මේ විදිහට වෙනකොට YouTube algorithm එක හිතනවා මේ වීඩියෝ එක තප්පර 5ක්වත් බලන්නේ නැත්තම් ඇත්තටම මේක එච්චර වැඩ නැති වීඩියෝ එකක්. එහෙම නැත්තම් මේක recommend කරන්න තරම් වටින්නේ නැහැ කියලා ඒ කට්ටියම recommendation එක අයින් කරගන්නවා. ඒ කියන්නේ YouTube එකෙන්ම ඔයගේ channel එක recommend කරන්නේ නැහැ. ඉතින් මේ සිද්ධිය හින්දා channel එක subscribers ලා වැඩි වුණාට කාලෙත් එක්ක ලොකු බලපෑමක් වෙලා සමහර dead channel එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ඔයාලට ඇත්තටම කෙනෙක්ගෙන් YouTube එකේ දාපු වීඩියෝ එකට හරියට comment එක like එකක් ගන්න ඕන නම් අඩුම එයාට කියන්න වීඩියෝ එක skip නොකර විනාඩි දෙකක්වත් බලන්න කියලා. විනාඩි දෙකක්වත් බලලා subscribe කරලා ඊට පස්සේ like එකක් comment එකක් දැම්මොත් ඒ ගොඩක් දුරට value වෙනවා. මේ වගේ හැම කෙනාම මේ වගේ දේ කරන්නේ නැහැ නේ. කියන්නේ හැම කෙනාටම තියෙන්නේ තම තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්න තියෙන උමනාවක් නේ තියෙන්නේ. ඒ හින්දා හැම කෙනාම මේ දේ කරන්නේ නැහැ. ඒ කට්ටිය කරන්නේ අර විදියට කීයකම like එකක් comment එකක් දැම්මා ඊට පස්සේ ආපස්සට back වුණා. ඉතින් මේ සිද්ධියත් එක අනේ YouTube කරන කට්ටියට YouTube කරන එක එපා වෙනවා. මොකද subscribers ලා වැඩි වෙනවා views එන්නේ නැහැ. ඒ වගේම කාලෙත් එක subscribers සමහරට automatically YouTube එකෙන් අයින් කරලා දානවා. ඉතින් මේ වගේ සිද්ධිත් නිසා YouTube එපා වෙනවා. ඉතින් මේ වගේ YouTube එපා නොවි කරන්න ඕනේ නම් ඔයා genuine content එකක් හදලා ඒක upload කරන්න. ඒ වගේම දන්න කටට share කරලා කමන්නේ. අර විදියට මේක subscribe කරන්න. ඔයා ඒ කටට යවනකොට කියන්න මේක ඔයාට වැදගත් වෙන දෙයක් පුළුවන් නම් බලන්න. සමහරට ඒ කට්ටිය එතකොට මේ බලන් ඉඳ තියෙනවා. ඉතින් මේ sub to sub වැඩේ කරන්න එපා. මොකද මේකෙන් වෙන්නේ ඔයාගේ channel එකටම දීර්ඝ කාලීන ලොකු බලපෑමක් වෙන එකයි අන්තිමට YouTube කරන එක ඔයාටම එපා වෙන එකයි. මම හිතනවා ඔයාලා මේ දේ මොකක් හරි ඉගෙන ගන්න නැති කියලා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.